නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන සූර්යෝ දේව බුද්ධෝ රාහුනා අසුරින්දේන ගලිතෝ තියතකෝ සූර්යෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ තායං ඒලායං ඉමං ගාතං අපාසී නමෝ තේ බුද්ධ වීරත්තෝ විබ්බමුත්තෝසි සම්ප්‍රති සංවාද පටිපන්නෝස්මි තස්මේ සරණං භවාති අතකෝ භගවා සූර්යං දේව පුත්තං ආරබ්බරාවුම් අසුරින්දං ගාතාය අජ්ජපාසී තථාගතං අරහං තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං වමුඤ්චසු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලේ තරං අන්තරික්ඛේ පජං අමරාහු පමුංච සූර්යං තේයතකෝ රාහු අසුරින්දෝ සූර්යං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ලිතං ඝෝරාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජභාසී කින්නු සංකරමානෝ වරාහු සූර්යං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝ වතිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ නසුඛං ලබේ බුද්ධඝාතා භිගීතෝ මීනෝ චේ මුඤ්ජේය සූර්යං මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූර්ය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝ තේ බුද්ධ වීරත්තෝ
විපමුත්තෝසි සබ්බධී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් වූයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දුහට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව්පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව්පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මමරාහු පමුංච සුරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්නැර දමවහිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජුහට
වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන සූර්යෝ දේව බුද්ධෝ රාහුනා අසුරින්දේන ගලිතෝ තියතකෝ සූර්යෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ තායං ඒලායං ඉමං ගාතං අපාසී නමෝ තේ බුද්ධ වීරත්තෝ විබ්බමුත්තෝසි සම්ප්‍රදී සංවාද පටිපන්නෝස්මි තස්මේ සරණං භවාති අතකෝ භගවා සූර්යං දේව පුත්තං ආරබ්බරාවුං අසුරින්දං ගාථාය අජ්ජපාසී තථාගතං අරහං තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං වමුඤ්ජසු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිරේ චරං අන්තරික්ඛේ පජං අමරාහු පමුංච සූරියං තේයතකෝ රාහු අසුරින්දෝ සූරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමාට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතං භෝරාහුං අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ ගාථාය අජ්ජභාසී කින්නු සංකරමානෝ වරාහු සූර්යං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝ වතිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ නසුඛං ලබේ බුද්ධඝාතා බිගීතෝ මීනෝ චේ මුඤ්ජේය සූර්යං මා විසින් මෙසේ අසන
ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බධි සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් හෝයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දුහට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මමරාහු පමුංච සුරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන
හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්නැර දමවහිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය. එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය. එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය. කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ? බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි. ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත. ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපනගමයේන සූර්යෝ දේව බුද්ධෝ රාහුනා අසුරින්දේන ගලිතෝති. අතකෝ සූර්යෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ තායං ඒලායං ඉමං ගාතං අපාසී. නමෝ තේ බුද්ධ වීරත්තෝ විබ්බමුත්තෝසි සම්ප්‍රදී සංවාද පටිපන්නෝස්මි ලස්සමේ සරණං භවාති. අතකෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්බරාවුං අසුරින්දං ගාථාය අජ්ජපාසී. තථාගතං අරහං තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං වමුඤ්ජසු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලේ තරං අන්තරික්ඛේ පජං අමරාහු පමුඤ්චසෝ
සූරියන්ති අතකෝරාහු අසුරින්දෝ සුරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ලිතං ඝෝරාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජභාසේ කින්නු සංකරමානෝ වරාහු සුරියං පමුංචසේ සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝව තිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ න සුඛං ලබේ බුද්ධඝාතා භිගීතෝ මීනෝ චේ මුංජේය සූරියං මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් හෝයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දු හට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි
ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහොගිලි චරං අන්තලික්ඛේ පජං මමරාහෝ පමුංච සුරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත්නු තේජසින් යුතුවන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්නැර දමව හිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් නොනත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති
ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන සුරියෝ දේව බුද්ධෝ රාවුනා අසුරින්දේන ගලිතෝති අතකෝ සුරියෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ තායං ඒලායං ඉමංගාතං අපාසී නමෝතේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තෝසි සම්ප්‍රදී සංවාද පටිපන්නෝස්මි ලස්සමේ සරණං වවාති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරබ්බරාවුම් අසුරින්දං ගාතාය අජ්ජපාසී තථාගතං අරහං සුරියෝ සරණං ගතෝ රාහු සුරියං පමුඤ්ජස්සු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලේ චරං අන්තරික්ඛේ පජං අමරාහු පමුංච සූරියං තීයතකෝ රාහු අසුරින්දෝ සූරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ලිතං ඝෝරාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජභාසී කින්නු සංකරමානෝ වරාහු සුරියං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝ වතිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ නසුඛං ලබේ බුද්ධඝාතා භිගීතෝ මීනෝ චේ මුංජය සූරියං මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝතේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බධි සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් හෝයෙමි
එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දු හට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව්පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව්පුතුන් අත්හැර දමනු මැන බුදුවරු අනාහි ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මම රාහු පමුංච සූරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්හැර දමව හිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස
මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් නොනත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන සූර්යෝ දේව බුද්ධෝ රාහුනා අසුරින්දේන ගලිතෝ තියතකෝ සූර්යෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ තායං ඒලායං ඉමං ගාතං අබාසී නමෝ තේ බුද්ධ වීරත්තෝ විබ්බමුත්තෝසි සම්ප්‍රදී සංවාද පටිපන්නෝස්මි තස්මේ සරණං භවාති අතකෝ භගවා සූරියං දේව පුත්තං ආරබ්බරාවුම් අසුරින්දං ගාතාය අජ්ජබාසී තථාගතං අරහං තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං වමුඤ්ජසු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලේ තරං අන්තරික්ඛේ පජං අමරාහු පමුංච සූරියං තේයතකෝ රාහු අසුරින්දෝ සූරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ලිතං ඝෝරාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජභාසී කින්නු සංකරමානෝ වරාහු සූරියං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝ වදිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ නසුඛං ලබේ බුද්ධඝාතා භිගීතෝ මීනෝ චේ මුඤ්ජේය සූරියං මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූරිය දිව්‍ය
පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය. නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බධි සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති. නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි. ලොවේ ඇති හැම දුක් වලින් මැනවින් මිදුන මුනිදුනි. මම් වනාහි දැන් අනතුරට පත් වූයෙමි. එසේ වූ මාහට පිහිට සලසන සේක්වා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දුහට මේ ගාථාව වදාළසේක. තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති. සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය. එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අත්හැර දමනු මැන. බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය. යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මමරාහු පමුංච සුරියන්ති. යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්නැර දමව හිරුපුතු. එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව් පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය. එසේ පැමිණ සංවේග වෙමින්
මුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජුහට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන සූර්යෝ දේව බුද්ධෝ රාහුනා අසුරින්දේන ගලිතෝ තියතකෝ සූර්යෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ තායං ඒලායං ඉමං ගාතං අපාසී නමෝ තේ බුද්ධ වීරත්තෝ විබ්බමුත්තෝසි සම්ප්‍රදී සංවාද පටිපන්නෝස්මි තස්මේ සරණං භවාති අතකෝ භගවා සූර්යං දේව පුත්තං ආරබ්බාවුම් අසුරින්දං ගාථාය අජ්ජපාසී තථාගතං අරහං තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං වමුඤ්ජසු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිරේ චරං අන්තරික්ඛේ පජං අමරාහු පමුංච සූරියං තේයතකෝ රාහු අසුරින්දෝ සූරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමාට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතං ඝෝරාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ
සුරින්දු ගාථාය අජ්ජභාසේ කින්නු සංකරමානෝවරාවු සුරියං පමුංචසේ සංවිග්ගරූපෝ ආගම්ම කින්නු බීතෝව තිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ නසුකං ලබේ බුද්ධගාථා බිගීතෝ මීනෝ චේ මුංජය සූරියං මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බධි සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් හෝයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයාරභයා රාහු අසුරින්දු හට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලි චරං
අන්තලික්ඛේ පජං මමරාහෝ පමුංච සුරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්නැර දමව හිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව්පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන ගමයේන සූර්යෝ දේව බුද්ධෝ රාහුනා අසුරින් දේන ගලිතෝ තියතකෝ සූර්යෝ දේව බුද්ධෝ භගවන්තං අනුස්සරමානෝ
තායං ඒලායං ඉමං ගාතං අපාසී නමෝ තේ බුද්ධ වීරත්තෝ විබ්බමුත්තෝසි සම්ප්‍රදී සංවාද පටිපන්නෝස්මි තස්මේ සරණං භවාති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරබ්බාවුම් අසුරින්දං ගාතාය අජ්ජපාසී තථාගතං අරහං තං සුරියෝ සරණං ගතෝ රාහු සුරියං පමුඤ්ජස්සු බුද්ධාලෝකානුකම්පකාදීයෝ අන්ධකාරේ තමසී පබංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුගිලේ තරං අන්තරික්ඛේ පජං අමරාහු පමුංච සූරියං තේ අයකෝ රාහු අසුරින්දෝ සූරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපජිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං ලිතං ඝෝරාහුං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජභාසී කින්නු සංකරමානෝ වරාහු සුරියං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු බීතෝව තිට්ඨසීති අත්තදාමේ ඵලේ මුද්දා ජීවන්තෝ න සුඛං ලබේ බුද්ධඝාතා භිගීතෝ මීනෝ චේ මුඤ්ජේය සූරියං මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වේලාවෙහි මේ ගාථාව පැවසුවේය නමෝ තේ බුද්ධ වීරත්තු විපමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති නමස්කාර වේවා ඔබට සම්බුදු වීරයාණෙනි ලොවේ ඇති හැම දුක් වලින් මනවින් මිදුන මුනිදුනි මම් වනාහි දැන් අනතුරට පත් හෝයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයා රාහු අසුරින්
හට මේ ගාථාව වදාළසේක තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අත්හැර දමනු මැන බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී යොග්ගතේජෝ මාරාහු ගිලී චරං අන්තලික්ඛේ පජං මමරාහු පමුංච සුරියන්ති යමෙක් ගන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතු වන්නේ එම්බාරාහු අසුරය ආසෙහි සැරිසරන මගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්නට එම්බාරාහු අසුරය අත්හැර දමව හිරුපුතු එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව් පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය එසේ පැමිණ සංවේග වෙමින් ලොමුඩාගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ බුදු සමිඳුන් විසින් දෙසෝ ගාථා ඇසුවෙමි ඉදින් හිරුවත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත ජීවත් නොනත් මම සැපක් නම් නොලබන්නෙමි ඒතේන සච්ච
සච්චේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා